හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙනවා තවත් අලුත් බ්‍රෝකර් කෙනෙක්. මම කලින් කතා කරා බයිනෑස් කියන්නේ මොකක්ද කියන බයිනෑස් එක ගැන. ඉතින් ඊළඟට මම කතා කරනවා මෙන්න මේ XM බ්‍රෝකර්. එතකොට මේ XM බ්‍රෝකර් මොන වගේ මාකට් වලද අපි ට්‍රේඩ් කරන්න කියන එක අපි මුලින්ම කතා කරන්නේ. මෙන්න මේ බ්‍රෝකර් ඇවිල්ලා ගොඩක් පරණයි. ඉතින් අපිට හොඳ කියන්නේ විශ්වාසයක් තියාගෙන මේකේ ට්‍රේඩ් කරන්න පුළුවන්. අනික තමයි ඩිපොසිට් විත්ඩ්‍රෝවල් හරියම පාස්. ඉතින් පළවෙනි ඩිපොසිට් එක හෝ විත්ඩ්‍රෝවල් එක පොඩ්ඩක් විනාඩි 5ක් වගේ පරක්කු වෙනවා. එතනින් එහාට ඒ වගේ පරක්කු වෙන්නේ නැහැ. විත්ඩ්‍රෝවල් එහෙම මාර ස්පීඩ් කරන්න පුළුවන්. අනික තමයි මේකේ තව දෙයක් තමයි මිනිමම් ඩිපොසිට් එක අපි දානවා අපිට ඩොලර් 50ක් දාන්න ඕනේ මිනිමම්. අවම දානවා විත්ඩ්‍රෝවල් එකත් ඒ වගේ මිනිමම් තියෙන්න ඕනේ ඩොලර් 50ක් විත්ඩ්‍රෝවල් කරන්න. ඉතින් අර බයිනෑන්ස් එකේ ඩොලර් 10 ඩොලර් 3 ඩොලර් 2 වගේ ඒ වගේ විත්ඩ්‍රෝවල් කරන්න බෑ. මොකද මේ රියල් මාකට් වල අපි මේකේ ට්‍රේඩ් කරන්නේ. ඉතින් ඇත්තටම මේ බයිනෑන්ස් එකට වැඩිය පොඩ්ඩක් ට්‍රේඩ් කරන අතින් බලපුවම මේවා ගොඩක් ඉදිරියෙන් තියෙන. ඉතින් මේ බ්‍රෝකර්ලා තව දෙයක් කියනවාද මම මේකේ මේ රෙජිස්ටර් වෙන ලින්ක් එක මම ඔයාලට දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න අනිවාර්යයෙන්ම මම ට්‍රේඩ් කරන ස්ට්‍රැටජිත් එක්ක මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට මෙතන මේ විදිහ මගේ රන් වෙන එක ට්‍රේඩ් එකක් තියෙනවා. මේක උදේ ගත්ත ට්‍රේඩ් එක. ඔයාලට පේනවා ඇති මෙතන දැන් වෙනකොට හරිද මම මේක හෝල්ඩින් දාලා තිබුණේ. කියන්නේ මේ උදේ ගත්ත එක තමයි උඩ තියෙන ට්‍රේඩ් එක. යට තියෙන ගෝල්ඩ් එකේ ට්‍රේඩ් එකක් තියෙනවා. ඒක සිකුරාදා ගත්ත ට්‍රේඩ් එකක්. මාකට් එක වහලා තිබ්බ දවස් දෙකක්. ඉතින් මේ තියෙන්නේ මේ වෙනකොට මට ඩොලර් 38ක ප්‍රොෆිට් එකක් තියෙනවා. 38යි කියන්නේ 39ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඔක්කොම ඩොලර් 50ට තව ඩොලර් සුළු ප්‍රමාණයක්. ඉතින් අද දවස් ඇතුළත මට ඩොලර් 50ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඩොලර් 50ක් කියන්නේ රුපියල් 15000ක් වගේ මුදලක්. ඉතින් මේ පැයක් වගේ යනකොට තමයි මේ මුදල හොයාගෙන තියෙන්නේ. ඒක නිසා දැම්ම පරක්කු වෙන්නේ නැතුව මේ වගේ අලුත් දේවල් තියෙනකොට අපි හරියට ඉගෙන ගන්න ඕන, හොයලා බලලා කරන්න ඕනේ. රෙජිස්ටර් වෙන ලින්ක් එක ඔයාලට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ වගේම තමයි රෙජිස්ටර් වෙලා අනිවාර්යෙන් මාව සම්බන්ධ කරගන්න. එහෙම වුණාම ඔයාට මේකේ දැන් අප්‍රේල් 31ට කලින් ඔයා ඩිපොසිට් එකක් කරනවා නම් මිනිමම් ඩොලර් හිතන්නකෝ ඩොලර් 50ක් දානවා කියන්නේ ඔයාට තව ඩොලර් ඊට අමතරව 50ක් හම්බ වෙනවා එයාලගෙන්. ඩිපොසිට් බෝනස් එක. ඉතින් මේ බෝනස් එකත් එක ඩොලර් 100ක් තියෙනවා. ඒක විත්ඩ්‍රෝවල් කරන්න එපා. විත්ඩ්‍රෝවල් කරනත් ඒකෙන් ට්‍රේඩ් කරන්න. ඒ ට්‍රේඩ් කරන්න අපිට දෙන්නේ විත්ඩ්‍රෝවල් දාන්න බෑ. ඒක දුන්නාම ඒකෙන් ට්‍රේඩ් කරලා වොලට් එක ග්‍රෝ කරගන්න පුළුවන්. තව දෙයක් තමයි දැන් මේකෙදි විශේෂයෙන්ම අපි කතා කරන දේ තමයි මේක දැන් ලොස් වෙන ප්‍රවණතාවය වැඩි කරගන්නේ නැතුව ප්‍රොෆිට් කරන ප්‍රවණතාවය වැඩි කරගන්න ඕනේ. මොකද මේ වගේ අපි ලොස් සාමාන්‍ය හිතන්නෝ දවසට ඩොලර් 10ක් ඔයා ලොස් වෙනවා කියන්නේ ඔයා මැනේජ් කරගන්න. මම අද දවසේ ට්‍රේඩ් කරන එක නතර කරනවා. මම ඊළඟ දවසේ ලොස් එක රිකවර් කරලා ප්‍රොෆිට් කරනවා. ඉතින් ඒ විදිහ මනි මැනේජ්මන්ට් එකක් හරහා ගියපුවම අපිට පුළුවන් මේක හරි විදියට මේක ගොඩ දාගෙන යන්න. හරි වීඩියෝ එකේ තිබුණු කියපු දේවල් ටික ඔයා හරියටම කරන්න. අනික තමයි අපිට මේවා විත්ඩ්‍රෝ කරන්න පුළුවන් එක එක ඔප්ෂන් තියෙනවා. මම මේ දේවල් ගැන පස්සේ කරනවා. රෙජිස්ටර් වෙන ලින්ක් එක පල්ලෙහා දාලා තියෙනවා. ඒකෙන් රෙජිස්ටර් වෙලා අනිවාර්යෙන් මාව සම්බන්ධ කරගන්න. එතකොට තමයි තව දෙයක් තියෙනවා. channel එකට අලුත් කෙනෙක් නම් පරණ වීඩියෝස් බලන්න. ඒක තලා අදහස් ගන්න. මොකද්ද මේ earning වල තියෙන වෙනස්කම්, earning method වල තියෙන වෙනස්කම්, ඒවා ටික අරගෙන දලා අදහසක් අරගෙන channel එක අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. ඉදිරියේදී මේ වගේ වටිනා වීඩියෝ ගොඩක් ඔයාලට හම්බ වෙයි.